වසර දෙකකට පසු කොදිව් ශ්‍රී ලංකා මුහුණ මුහුණ ගැටෙන දෙවන T20 තරගමාලාව වේගවත් ලකුණු 3000ට පැතුම්ට අවශ්‍ය ලකුණු 54යි. 2024 ශ්‍රී ලංකාවේදී පැවැත් වූ 2020 තරගමාලාවෙන් වසර දෙකකට පසුව මෙම වසර තුලදී නැවත වරක් මුහුණට මුහුණ ගැටෙන කොදිව් ශ්‍රී ලංකා 2020 තරග තුනකින් සමන්විත T20 තරගාවලිය ජූනි මාස 12 වෙනිදා සිට 16 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. කොදිව් දේශයේදී ආරම්භ වීමට සියල්ල සූදානම්ව පවතී. වර්ෂාව හේතුවෙන් එක්දින තරග තුනෙන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ හැකි වූයේ එක් තරගයක් පමණි. රයන් ලාරාගෙන් පසු වසර 5කට පසු ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක ජයක් ලැබීය. ඒ පළමු තරගයේ ජයග්‍රහණය නිසා වේ. දෙවන තරගාවලිය ලෙස T20 තරගාවලිය ජූනි මාස 12, 14, 16 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු වන පැතුම් නිස්සංකට ඉතා වැදගත් තරගයක් වනු ඇත. තරග 71කින් වේගවත් ලකුණු 3000 සීමාව පසු කිරීමට ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 54ක් පමණි. මෙම කඩයිම පසු කළහොත් T20 තරගාවලී වේගවත්ම 3000 සීමාව පසු කළ එකම ක්‍රීඩකයා පැතුම් නිස්සංක වීමයි. ඔහුට අප සුබ පතමු. පළමු තරගයෙන් එම කඩයිම පසු කිරීමට හැකි වේවායි කියා.